වව් 2026 වසර සැමටම ප්‍රීතිමත්, නිරෝගිමත්, සෞභාග්‍යමත්, ආර්ථිකයේ ශක්තිමත් වන සුබම සුබ නව වසරක් වේවා. සුබ උදෑසනක් හැමෝටම. මේ වීඩියෝ එක මම කළේ 2025 දෙසැම්බර් 20. අද ඉතින් අපි පැය 7ක 8ක විතර දුර ගමනක් යන්න තමයි ලෑස්තිලා ඉන්නේ. මේ තියෙන්නේ වීදියේකට පුරාණ රජමහා විහාරය. මෙතන යන හැම වතාවෙම අපි පින් කැටේට පඳුරක් පූජා කරලා පරිස්සමින් ගෙහින් ඒ වැඩට එක් කරගෙන පරිස්සමින් ආපහු නිවෙස් වලට එන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගෙන තමයි යන්නේ. මේ තියෙන්නේ වීදියේකට ග්‍රාමය. මට මතකයි මම පුංචි කාලේ හැම අවුරුද්දම වීදියේකට පෙරහැර බලන්න හරි ආසාවෙන් එන්නේ. මේ තියෙන මාය ජලාශය. බලන්න කොච්චර වතුර ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවද කියලා. ඒ අත්දැකීමට මුහුණ දුන්නු මනුස්සයෙක්ටම තමයි ඒ හැඟීම කියන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම සංවේදී වෙන ඕනම කෙනෙක් ඒ වෙලාවේ ඒ මිනිසුන්ගේ හිතවල කොච්චරනම් බයක් තියෙන්නේ නැද්ද? තමන්ගේ ජීවිතය ගැන, තමන්ගේ දූ දරුවන්, තමන්ගේ අම්මා තාත්තා, තමන්ගේ දේපල, තමන්ගේ සුරතල්ලු ගැන කොච්චරනම් බයක් තියෙන්නේ නැද්ද? ජීවිතය හොම තමයි ඉතින්. අපිම විනාශ කරන සබාදහම ඊට එයාගේ ආදරේ දෙනවනම් ඇයි අපිට බැරි ඊටත් වඩා එයාට ඒ ආදරේ දෙන්න? අපි අරයි යන පුංචි කොළ කෑල්ල හරි ප්ලාස්ටික් වතුර බෝතලේ හරි shopping bag එක හරි ආපහු එන ගමන් බෑග් එකේ දාගෙන එන්න බැරි ඇයි? එහෙම කරන අය ගොඩක් අඩුයි. චූටි පැටවුන්ට හරි කියලා දෙන්න ඒකේ වටිනාකම. අඩුමතරමේ ඒගොල්ලෝ හරි ඊළඟ පරම්පරාවෙන් හරි ඒක ඉගෙනගෙන මේ ස්වභාව ලස්සනට අරයයි. ඔන්න ඉතින් අපි දැන් කුරුණෑගලටත් ඇවිල්ලා ඉන්නේ. ඇතුකල කන්දේ කවුද අහලා තියෙන්නේ ඒ කතාව? දන්නේ නැත්නම් පොඩ්ඩක් සර්ච් කරලා බලන්න. නරියකුත් ඇවිල්ලා හිටියා නේද කැලේට? මේ තියෙන්නේ කොස් කැලේ. පොඩි කොස් කැලේද ලොකු කොස් කැලේද කියලා නම් මට මතක නෑ. කන්දක් දැක්කහම පිස්සෙක් වගේ වීඩියෝ කරන පිරිසක් ඉන්නවනම් චුටක් මට කියන්න. මොකද ඒ අතරින් තව එක පිස්සෙක් තමයි මම. මොකද මං ගැලරි එකේ බැලුවහම තිබ්බෙම කඳු වල වීඩියෝස් විතරයි. මේකට ඇඩ් කරන්න බැරි කමට කොම එඩිට් එකේදී අයින් කරලා තමයි තියෙන්නේ. ඒ තාමට කඳු වල වීඩියෝස් විතරමයි තිබ්බේ. අපි ගිය කට්ටියත් කන්ද දැක්කම අර කීකේ පෙන්නනවා. මාත් ඉතින් පිස්සෙක් වගේ වීඩියෝ කර කර තමයි හිටියේ. මේ බලන්නකෝ සබා කොච්චර ලස්සනද කියලා. එයා අපිට දෙනවා එයාට පුළුවන් උපරිම. ඇයි අපිට දෙන්න බැරි? එයා ඒ උපරිම දීපු දේ ඊටත් වඩා ලස්සන කළා. ආරක්ෂා කළා. පිරිසිදු කළා. එයාට දෙන්න බැරි ඇයි? ඔයා අර යන වතුර බෝතලේ හරි අඩුම තරමේ ටොෆි කොලේ හරි ආපහු අර යන බෑග් එකේ දාගෙන එන්න බැරි ඇයි? ඒක පොඩ්ඩක් හිතන්න. තමන්ගේ ළමයිගේ අනාගතයට ඒක බාධාවක්. සබා කැමති නෑ අපිරිසුදු වෙන්න. එයා කැමති ලස්සනට ඉන්න. එයාට ඕනි ලස්සන විතරයි. එයා නපුරු වෙන්නේ එයාව අපිරිසුදු කරාම තමයි. ඉතින් අපි හැමෝම ඒ වගේ හිතනවා නම් එයාව ලස්සන කරන්න ඕනේ කියලා, එයාව ආරක්ෂා කරන්න ඕනේ කියලා හිතනවා නම් අනේ පින් සිත් වෙයි එයාව ආරක්ෂා කරගන්න. ඔන්න ඉතින් අපි ආවේ වෙන කොහෙවත් නෙමෙයි අපේ නෑනාගේ ගෙදර. ඒ අක්ක පොළොන්නරුවේ. මේ බලන්නකො ආව ගමන් ඉන්න කෙනා කවුද කියලා. අපේ කට්ටියගේ කෑ ගැහිල්ලට එයා බය වෙලා ගියා කැලේට. පොඩි වීඩියෝ එකක් ගෙනාවේ. මේකේ දෙවෙනි කොටසින් හම්බෙමු ආපහු. හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. තෙරුවන් සරණයි.